අද අපි කතා කරන්න යන්නේ ඉන්ඩස්ට්‍රියල් වයරිං වලදී වගේම AC වැඩවලදී නැතුවම බැරි උපකරණයක් ගැන. ඒ තමයි මැග්නටික් කොන්ටැක්ටර් එක. ගොඩක් අය මේක දකිනවා, වය කරනවා, ඒත් මේක ඇතුලේ ඇත්තටම වෙන්නේ මොකක්ද? මේකේ වෝල්ටීයතාවන් බලන්නේ කොහොමද? ලෙඩක් ආවොත් හදන්නේ කොහොමද? අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන සවිස්තරාත්මකව කතා කරමු. වැඩ කරන විදිය. මැග්නටික් කොන්ටැක්ටර් එකක් කියන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රොමැග්නටික් ස්විච් එකක්. අපි මේකේ කොයිල් එකට කරන්ට් එක දුන්නම ඒක ඇතුලේ චුම්බක ක්ෂේත්‍රයක් හැදිලා උඩ තියෙන කොන්ටැක්ට් එක පල්ලෙහාට ඇදලා එකතු කරනවා. එතකොට තමා ලොකු මෝටර් එකක් හෝ කොම්ප්‍රෙෂර් එකක් වැඩ කරන්නේ. මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. කොන්ටැක්ටර් එකක් කඩෙන් ගන්නකොට මේ කරුණු තුන අනිවාර්යෙන් බලන්න. කොයිල් වෝල්ටේජ්. ඔයාගේ කන්ට්‍රෝල් සර්කිට් එක 24 වෝල්ට්ද 230 වෝල්ට්ද කියලා බලන්න. මේකේ වැදගත්ම දේ තමයි කොයිල් වෝල්ටීයතාව. මැග්නටික් කොන්ටැක්ටර් එකක් ගන්නකොට ඒකේ සයිඩ් එකේ ගහලා තියෙනවා කොයිල් එකට දෙන්න ඕන වෝල්ටීයතාව. 230 වෝල්ට් AC සාමාන්‍ය AC වල පාවිච්චි වෙන්නේ. 24 වෝල්ට් AC DC පාලක පරිපත කන්ට්‍රෝල් සර්කිට්ස් වලදී පාවිච්චි වෙනවා. 400 වෝල්ට් AC සමහර ඉන්ඩස්ට්‍රියල් පැනල් වලදී. මතක තියාගන්න 24 වෝල්ට් කොයිල් එකකට 230 වෝල්ට් දුන්නොත් කොයිල් එක ඉවලීම පිච්චෙනවා. කරන්ට් රේටිං ඇම්ප්ස්. මෝටර් එකේ හෝ කම්ප්‍රෙසර් එකේ ෆුල් ලෝඩ් ඇම්පියර් FLA අගයට වඩා වැඩි අගයක් තියෙන එකක් ගන්න. සාමාන්‍යයෙන් 1.5 ගුණයක්වත් වැඩි වෙන්න ඕනේ. number of poles. 3 phase මෝටර් එකක් නම් 3 pole එකක්. single phase නම් 2 pole එකක් අවශ්‍යයි. auxiliary contacts. සහායක කොන්ටැක්ට්. ප්‍රධාන කොන්ටැක්ට් L1, L2, L3 වලට අමතරව මේකේ තියෙනවා NO normally open සහ NC normally closed කියලා සහායක කොන්ටැක්ට්. NO කොන්ටැක්ටර් එක වැඩ කරනකොට කරන්ට් එක යවනවා ඉන්ඩිකේෂන් ලයිට්ස් වලට වගේ. NC කොන්ටැක්ටර් එක වැඩ කරනකොට කරන්ට් එක කට් කරනවා ඉන්ටර්ලොකින් වලට පාවිච්චි කරනවා. අමතර සහායක කොන්ටැක්ට් add-on auxiliary blocks. මචං කොන්ටැක්ටර් එකේ තියෙන NONC මදි නම් අපිට පුළුවන් ඒකේ උඩින් හෝ පැත්තෙන් ඇඩ්-ඔන් බ්ලොක් එකක් හයි කරන්න. මේකෙන් අපිට තව NONC පොයින්ට් 2ක් හෝ 4ක් අමතරව ගන්න පුළුවන්. මේකෙන් තමයි අපි ගොඩාක් වෙලාවට ඉන්ටර්ලොක් වැඩ කරන්නේ. කොයිල් රෙසිස්ටන්ස් එක බලන හැටි. කොන්ටැක්ටර් එකේ කොයිල් එක හොඳද කියලා දැනගන්න මල්ටිමීටරය ඕම්ස් වලට දාලා බලන්න. 230 වෝල්ට් AC කොයිල් එකක් සාමාන්‍යයෙන් 400 ඕම් සිට 600 ඕම් වගේ අගයක් පෙන්වන්න ඕනේ. අගය 0 ඕම්ස් ෂෝට් නම් හෝ OL ඕපන් නම් ඒ කොයිල් එක පිච්චිලා. රෙසිස්ටන්ස් එක ගොඩක් අඩු නම් කොයිල් එක ඇතුලෙන් ලීක් එකක් තියෙන්න පුළුවන්. සබන්ධතා බිඳ වැටීමෙන් වන හානිය. කොන්ටැක්ට් ෆේලියර් රිස්ක්ස්. මේක තමයි භයානකම දේ. කොන්ටැක්ටර් එකක එක පොයින්ට් එකක් මලකඩ කාලා හෝ කාබන් බැඳිලා හරියට සෙට්ටුනේ නැත්තම් සිංගල් ෆේසිං 3 ෆේස් මෝටර් එකකට යන්නේ පේස් 2යි. එතකොට මෝටර් එක රත් වෙලා පිච්චෙන්න තප්පර ගණනයි යන්නේ. වෝල්ටේජ් ඩ්‍රොප්. ලොස්ට් කොන්ටැක්ට් නිසා වෝල්ටීයතාව අඩු වෙලා කොම්ප්‍රෙෂර් එකේ වයින්ඩින් වලට හානි වෙනවා. ට්‍රබල් ෂූටිං. ලෙඩ හොයන හැටි. කොන්ටැක්ටර් එකක ලෙඩාවම මෙන්න මේ දේවල් චෙක් කරන්න. චැටරිං සවුන්ඩ්. ටකටක ගාල සද්‍යයක් එනවා නම් ඒ කියන්නේ කොයිල් එකට එන වෝල්ටීයතාව මදි. නැත්තම් ඇතුලේ දූවිලි හිර වෙලා. බර්න්ඩ් කොන්ටැක්ට්ස්. ගොඩක් කාලයක් වැඩ කරනකොට කොන්ටැක්ට් පොයින්ට් පිච්චෙනවා. එතකොට මෝටර් එකට එක පීස් එකක් නැති වෙලා මෝටර් එක පිච්චෙන්න පුළුවන්. කොයිල් කන්ටිනියුටි. කොයිල් එක වැඩද කියලා මල්ටිමීටර් එකකින් ඕම්ස් බලලා චෙක් කරන්න පුළුවන්. නඩත්තුව සහ වැලැක්වීමේ පියවර ප්‍රිවෙන්ටිව් මේන්ටනන්ස්. මේ හානි වලක්ව ගන්න නම් ටයිට්නස් හැමවෙලේම වයර් ටික තදට තියෙනවද බලන්න. බුරුල් වුණොත් ආක් වෙලා පිච්චෙනවා. ක්ලීනිං පැනල් එක ඇතුලේ දූවිලි සහ මකුළු දැල් අයින් කරන්න. ෆේස් ෆේලියර් රිලේ. කොන්ටැක්ටර් එකට කලින් ෆේස් ෆේලියර් රිලේ එකක් පාවිච්චි කරන්න. එතකොට පීස් එකක් මිස් වුණොත් කොන්ටැක්ටර් එක වැඩ කරන්නේ නැහැ. ඉතිං අදාපි කතා කරපු මේ මැග්නටික් කොන්ටැක්ට් එක ගැන විස්තර ඔයාලගේ වැඩවලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. මතක තියාගන්න අපි පාවිච්චි කරන උපකරණ හරියට නඩත්තු කළොත් අපිට ලොක්කු පාඩු සිද්ධ වෙන එක වළක්ව ගන්න පුළුවන්.
මේ වගේ තවත් වටිනා තාක්ෂණික වීඩියෝ ඉදිරියටත් බලන්න ඕනෙ නම් දැන්ම අපේ SL ස්කිල් මාස්ටර් channel එක subscribe කරන්න. ඒ වගේම මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න එතන තියෙන bell icon එකත් click කරලා තියන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහායින් comment එකක් දාන්න. මම උත්තර දෙන්නම්. එහෙනම් තවත් සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. මම ඔයාලගේ SL ස්කිල් මාස්ටර්. හැමෝටම ජය වේවා.